ප්‍රොෆයිල් එකට යන්න ඕනේ. එතන header එකේ තියෙන ප්‍රොෆයිල් image එක උඩ ක්ලික් කරලා ඒකෙන් එන drop down එකේ තියෙන අපිට my profile කියලා link එක ඒක ක්ලික් කරාට පස්සේ අපිට my profile කියන page එකට යන්න පුළුවන්. මෙතනදී මම මේ page එකේ design එකේදී මුලින්ම අපේ header එක තමයි add කරගෙන තියෙන්නේ. ඊළඟට මම header එකට පස්සේ තියෙන අපේ body එකේ හදාගෙන තියෙන මුලින්ම my profile කියලා text එකක් වගේම update your profile information කියලා text එකක් දාගෙන තියෙනවා. ඊළඟට මම හදාගෙන තියෙන box එකේ මම profile picture කියලා text එකක් මුලින්ම add කරලා තියෙනවා. ඊළඟට මම profile image එකක් තියෙනවා නම් ඒක view වෙන්න දාගෙන තියෙනවා. ඒ වගේම මම මෙතනදී choose photo කියලා button එකක් හදාගෙන තියෙනවා වගේම අපිට මෙතනදී අපි add කරන්න ඕනේ මොන images වල කියන්නේ images type එක මෙතනදී text එකක් දාලා තියෙනවා. ඊළඟට මම ඊළඟ box එකේ හදාගෙන තියෙන basic information ටික මේකෙදි මම first name එක last name එක email address එක අරගෙන තියෙනවා. මේවා auto fill වෙලා තමයි තියෙන්නේ. ඒ අපි එතනදී sign up වෙනකොට මේ details ටික fill කරගන්න හින්දා මේ වගේ මම email address එක read only විදියට ඒ කියන්නේ අපිට type කරන්න බැරි විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට මම profile information ටික තමයි දාගෙන තියෙන්නේ. මේ box එකේදී මම bio එක, gender එක වගේම mobile number එක අරගෙන තියෙනවා. මෙතනදී මම bio එකේදී placeholder එකක් දාලා tell us about yourself කියලා text එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම මෙතනදී අපි මේ text area එක උඩ click කරාම අපිට ඒක highlight වෙලා පේන border එකක් add කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී පොඩි text එකක් දාගෙන තියෙනවා. මෙතනදී characters කීයක් ඉන්න පුළුවන්ද කියලා. ඊළඟට මෙතනදී gender එක select කරන්න තමයි දීලා තියෙන්නේ. මෙතන අපිට දීලා තියෙන select tag එක. මේක select එකේදී මම female male others කියලා දාලා තියෙනවා. ඊළඟට මම මෙතනදී mobile number එක තමයි අරගෙන තියෙන්නේ. එතන මම enter 10 digits only කියලා දාලා තියෙනවා. අපිට numbers කීයක් type කරන්න ඕනද කියලා. ඊළඟට මම මෙතනදී address information ටික තමයි අරගෙන තියෙන්නේ. මෙතනදී address line 1, address line 2, country වගේම city එක තමයි මම අරගෙන තියෙන්නේ. මෙතනදී address line 1 එකේ මම street address කියලා text එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම line 2 එකේදී මම apartment zone කියලා දාලා තියෙනවා. මෙතනදී අපි input tag තමයි use කරලා තියෙන්නේ. මෙතනදී country එකට මම use කරගෙන තියෙන්නේ select එකක්, city එකටත් මම select එකක් දාගෙන තියෙන්නේ. මෙතනදී අපි country එක select එකයි එකට combine කරලා වගේ තමයි තියෙන්නේ. අපිට මෙතන select කියන එක මුලින්ම click කරොත් අපිට city view වෙන්නේ. ඊළඟට country එක select කරලා මෙතනදී අපි තෝරගන්න country එකට අනුව තමයි මෙතන city එකේ අපිට city ටික load වෙන්නේ. මෙතන ජපාන් එකේ ගොත් අපිට ජපාන් එකේ තියෙන city තමයි load වෙන්නේ. ඊළඟට මම මෙතනදී box එකට පහළින් දාගෙන තියෙනවා cancel වගේම save changes කියලා බටන් දෙකක්. මෙතනදී save changes කියන බටන් එක ක්ලික් කරාම අපි මෙතන අප්ඩේට් කරගන්න details ඔක්කොම database එකේ save වෙන්න තමයි හදාගෙන තියෙන්නේ. මෙතන cancel කියන බටන් එක ක්ලික් කරාම seller කෙනෙක් නම් seller dashboard එකටත් buyer කෙනෙක් නම් buyer dashboard එකටත් යනවා. අවසානයේ මම මෙතනදී හදාගෙන තියෙන්නේ footer section එක දාගෙන තියෙනවා. දැන් අපි බලමු මේ copy part එක කරගෙන තියෙන තැන. මම මේක හදාගෙන තියෙන userprofile.php කියන ෆයිල් එකේදී මුලින්ම මම මෙතනදී header එක require කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී කරගෙන තියෙන්නේ page header එක හදාගෙන තියෙන එක. මෙතනදී මම page header එකේදී අපි මුලින්ම දාගෙන තිබුණ text එක තමයි add කරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී message එකක් එන box එකක් හදාගෙන තිබුණා. ඒක අපිට programming part එකකින් තමයි වෙන්නේ. ඊළඟට මම මෙතනදී avatar section කියලා හදාගෙන තියෙන අපේ profile picture කියලා text එක දාලා තිබුණු box එක. මේකෙදී මම මුලින්ම H2 එකක් දාලා text එක add කරගෙන තියෙනවා. ඊළඟට මම image tag එකක් use කරලා මෙතනදී database එකකින් තමයි image එක අරගෙන තියෙන්නේ. ඒ වගේම මේකෙදී මම rounded full කියලා එකක් දාලා දෙනවා. වගේ object cover කියලා class add කරගෙන තියෙනවා. ඊළඟට මම image එකට පහළින් tag එකක් හදාගෙන ඒකේ label එකක් හදාගෙන තියෙනවා.
ඒ ලේබල් එක ඇතුලේ මම ස්පෑන් එකක් දාලා choose photo කියලා දාලා තියෙනවා වගේම ස්පෑන් එක ඇතුලේ input tag එකක් දාලා තියෙනවා. ඒකේ type එක file කියලා තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මේකේ name එකයි id එකයි avatar file කියලා දීලා තියෙනවා. එතනදී මම label එකෙත් for එකට avatar file කියලා තමයි දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතන accept එකට image කියලා දීලා class එක hidden කියලා දීලා තියෙනවා. අපිට මේකේ type එක file කියලා දීලා තියෙන හින්දා අපි මේ button එක click කරාම අපිට අපේ photos තෝරගන්න පුළුවන් විදිහට මෙතනදී open වෙනවා. ඊළඟට මම මෙතනදී paragraph tag එකක් use කරලා text එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තියෙන්නේ basic information box එක. මේකෙදිත් කලින් වගේම H2 එකක් use කරලා මම මෙතනදී text එක add කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී div එකක් ඇතුලේ first name එක තමයි හදාගෙන තියෙන්නේ. මේකෙදිත් කලින් වගේම label එකට name කියලා තමයි මම දීලා තියෙන්නේ. ඊළඟට input එකෙත් මම id එකට name එකට if name කියලා දීලා තියෙනවා. ඊළඟට මම label එක ඇතුලේ first name කියලා text එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ input tag එක ගත්තොත් ඒකේ type එක text විදිහට තමයි දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී read write කියලා එකක් add කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී HTML එකෙනුත් කියනවා මේකට අනිවාර්යයෙන් fill වෙලා තියෙන්න ඕනේ කියලා. ඊළඟට මම span එකක් දාලා තියෙනවා. ඒකෙදී error එකක් එන්න තමයි හදාගෙන තියෙන්නේ. ඒ විදිහටම තමයි මම last name එකත් හදාගෙන තියෙන්නේ. මෙතනදිත් මම label එක last name කියලා විතරයි change කරගෙන තියෙන්නේ. ඒ වගේම label එකේ for එකක් input එකේ id එකයි name එකයි මම lname කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ වගේ value එක මම දීලා තියෙනවා database එකෙන් අරගෙන ඒක if name එක තියෙනවා නම් ඒක දාන්න කියලා. ඒ වගේම මෙතනදී user ගේ part lname එකේ part එකේදී මම ඒකම කරගෙන තියෙනවා. මෙතන email එක ගත්තොත් අපිට මේ email එකේදී මම type input එකේ type එක email කියලා දීලා තියෙනවා. ඒ වගේම label එක ගත්තොත් ඒ label එකේ for එක email දීලා තියෙන්නේ. ඒ වගේම input එකේ id එකයි name එකත් ඒ name එකමයි දීලා තියෙන්නේ. මේකේ input tag එක ඇතුලේ මම required කියලා වගේම read only කියලා දාලා තියෙනවා. ඒක තමයි අපිට email එකේදී email එක type කරන්න බැරි වුනේ. ඊට පස්සේ මම මෙතනදී profile information කියන box එක තමයි හදාගෙන තියෙන්නේ. මුලින්ම text එක add කරගෙන තියෙනවා H2 එකක් දාලා profile information කියලා. ඊළඟට මම bio එක තමයි add කරගෙන තියෙන්නේ. මෙතනදී label එකක් add කරගෙන මම bio කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම text area එකක් තමයි හදාගෙන තියෙන්නේ. මෙතනදී text area එකට මම placeholder එකක් දාලා තියෙනවා. ඒ වගේම ඒකෙදී ස්පෙෂල් දෙයක් විදිහට මම කරලා තියෙනවා. මෙතනදී rows ගන්න දීලා තියෙනවා. rows 4ක් එන්නේ කියලා තමයි. ඒකෙන් තමයි අපිට text area එකේ view එක මොන වගේද කියලා පේන්නේ. ඊළඟට මම ඒකට classes set එක add කරගෙන තියෙනවා. මෙතනදී මම හැම එකටම එකම class set එක තමයි add කරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී paragraph tag එකක් use කරලා text එක add කරගෙන තියෙනවා. ඊළඟට මම gender part එක තමයි හදාගෙන තියෙන්නේ. මෙතන gender part එකේදී label එක use කරලා මම name එක දාගෙන තියෙනවා. ඊළඟට select එකක් තමයි මම දාගෙන තියෙන්නේ. මේ select එකට මම name එක id එක දීලා තියෙනවා. ඒ වගේම class set එකක්. ඊළඟට මම option එකක් දීලා තියෙනවා. ඊළඟ part එකේදී මම මේ option එකේදී select gender කියලා දීලා තියෙන්නේ. select එකේ දැනෙනවා values ටික මම database එකෙන් අරගෙන තමයි මෙතෙන්ට දීලා තියෙන්නේ. ඊළඟට mobile එක ගත්තොත් mobile එකේදී මම label එකක් use කරලා name එක දාගෙන තියෙනවා. ඒ වගේම input එක ගත්තොත් type එක tel කියලා තමයි දීලා තියෙන්නේ. ඊළඟට placeholder එකට 10 digits කියලා දීලා තියෙනවා. ඒ වගේම classes set එක add කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතන paragraph tag එකක් use කරලා text එකක් add කරගෙන තියෙනවා. enter 10 digits only කියලා. ඊළඟට මම මෙතනදී address information part එක හදාගෙන තියෙන්නේ. මේකෙදී H2 එකක් use කරලා කලින් වගේම text එක add කරගෙන තියෙනවා. ඊළඟට මම address line 1 address line 2 තමයි හදාගෙන තියෙන්නේ. මේ දෙකේම input එකේ type එක text වගේම දීලා තියෙන name එක id එක ඒ වගේ label වල for එක තියෙන name එකට ගැලපෙන්න තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට labels වලට මම ඒකේ name එක දීලා තියෙනවා address line 1 වගේම address line 2 කියලා. එකම class set එක තමයි මේ දෙකේදී මම use කරලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී placeholder
country street address කියලා line 1 එකේ දාගෙන තියෙනවා. line 2 එකේ department suite කියලා දාගෙන තියෙනවා. ඊළඟට මම වෙනම div එකක් හදලා ඒ div එක ඇතුලේ තමයි country එකයි city එකයි add කරන්නේ. මෙතනදී country එකේදී මම select එකක් use කරලා තියෙනවා. ඒ වගේම city එකේදී select එකක් use කරලා තියෙනවා. අපි gender එකේ use කරා වගේම මෙතනදී මම ඒ වගේ values database එකෙන් තමයි අරගන්නේ. city එකේදී මම ඒකේ values database එකෙන් මෙතනට view වෙන්න හදාගෙන තියෙනවා. ඒ වගේම මේකදී දැන් අපි country එක select කරොත් තමයි city view වෙන්න හදාගෙන තිබුණේ. ඒ part එකත් අපි බලමු. ඊළඟට මම මෙතනදී user profile එකේ අන්තිමට කරගෙන තියෙන්නේ button එකක් add කරගත්තු එක. මම div එකක් හදලා ඒකට flex gap for වගේ justify int කියලා class set එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම anchor tag එකක් use කරලා තියෙන්නේ. මෙතනදී href එකක් දීලා මම දීලා තියෙනවා php එකේ echo කරලා user level එක buy නම් buy dashboard එකට නැත්නම් seller dashboard එකට යන්න කියලා. ඊළඟට මම මේකට class set එකක් add කරගෙන තියෙනවා වගේම ඒකේ name එක cancel කියලා විදිහට දීලා තියෙන්නේ. ඊළඟට මම button එකක් හදාගෙන තියෙනවා type එක submit විදිහට දීලා මේ button එක තමයි save changes කියලා දීලා තියෙන්නේ. ඊළඟට අපි මේක මම getcities.php කියන ෆෝල්ඩර් එකේ තමයි හදාගෙන තියෙන්නේ. මෙතනදී මම මුලින්ම header එක දාගෙන තියෙනවා content type application json කියලා. ඊළඟට මම මේකට connection.php එක require කරගෙන තියෙනවා. ඊළඟට මම if එකක් ඇතුලේ බලලා තියෙනවා country id කියන එක මෙතනට set වෙලා තියෙනවද කියලා. එහෙමනම් මම ඒක equal කියලා එකක් දාලා ඒකට අරගෙන ඒක country id කියලා variable එක store කරගෙන තියෙනවා. ඊළඟට මම database එකට search එකක් දීලා තියෙනවා city කියන table එකට country id එකට සමාන වෙන cities ටික load කරන්න. ඒ වගේ මේකේ id එකයි name එකයි ගන්න කියලා. ඒ වගේ මේක name එකේ විදිහට order by කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේක මම cities result කියන variable එකේ store කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී array එකක් හදාගෙන තියෙනවා cities කියලා. ඊට පස්සේ if එකක් දාගෙන තියෙනවා. ඒකෙදි city result එක බලලා තියෙනවා number of දාන බිඳුවට වඩා වැඩිද කියලා. වැඩි නම් මම while එකක් දාගෙන තියෙනවා. මෙතනදී මම fetch assoc එකක් තමයි දීලා තියෙන්නේ. ඒකෙන් එන result එක city කියලා variable එක හදාගෙන තියෙන්නේ. ඒ while එක ඇතුලේ මම cities කියලා තියෙන array එකට city කියන variable එකෙන් එන data ටික load කරනවා. ඊළඟට මම json encode එකක් දීලා තියෙනවා. success එක true වගේම cities එකට දීලා තියෙනවා. මෙතනදී ගන්න array එක. එහෙම නැත්නම් මේ කියන්නේ මෙතනදී අපේ මේකේ country id එක set වෙලා තිබුණ නැත්නම් මම මෙතනදී success එක false විදිහට දීලා තියෙනවා. වගේම city කියන array එක empty විදිහට තියෙන තමයි දීලා තියෙන්නේ. මේ විදිහට තමයි එතනදී country එකක් select කරපුවාම ඒකට අදාළ city ටික load වෙන්න මම හදාගෙන තියෙන්නේ. user profile එකේ designing part එකට දාලා coding part එක මම කරන් තියෙන මේ විදිහට තමයි.